Hey guys, welcome to our YouTube channel. අපි මේ ඔයාලව කාලෙකින් මම හිතන්නේ සතිය එකමාරකින් වගේ තමයි අපි ඔයාලව හම්බ වෙන්නේ. පොඩි වැඩ ටිකක් තිබ්බ අපිට ඒක ඔයාලා පොඩ්ඩක් බිසි වෙලා හිටියේ. ඉතින් අපි අද යන්නේ ඉදිපුෂි කියන අයිලන්ඩ් එක බලන්න. එදා අපි යද්දී නම් හොඳටම රැස්ස. මේ අපි දැන් ඉතින් මේ යන්න තමයි ලැහැත්තිලා ඉන්නේ බෝට් එකට නැගලා. නේද? ඔය දාන හොඳට වැස්ස දවසක් ටිකින් බෝට් එක යන හැටි බලන්න පුළුවන්. මේ හරිම අමාරුයි. ඒ කියන්නේ මේ මොරල්ල බොහොම සැරයි. ඔව් මෙහි සමනින් ජූලි අගෝස්තු සැප්තැම්බර් වගේ වෙනකොට පොඩ්ඩක් සැර වැඩි කියලා කියනවා. ඒවට එදා නම් ටිකක් වැඩිපුර රැල්ල තිබුණා නේද? හරි අමාරුවෙන් දැන් බෝට් එක තියෙනවා. තංගල එකපාරට ස්පීඩ් අඩු කරනවා වැඩි කරනවා. පාට විනාඩි 25ක විතර ගමන. මොකද අපේ අයිලන්ඩ් එකේ ඉඳලා ඉදිබුෂි වලට ටිකක් කිලෝමීටර් 15ක් විතර තියෙනවා මම හිතන්නේ. 15ක් වගේ තියෙනවා. ඉතින් පොඩ්ඩක් කියන්නේ ටිකක් දුර ගමන. ඉතින් විනාඩි 25ක් විතර යන්න උනා. බෝට් එකේ දානම් අපි විනාඩි 30ක් විතර ගියා. මොකද මොහොඳ සැර වැඩි වුණාම ඉතින් වේගෙන් යන්න බෑනේ. ටිකක් වේගය අඩු කරලා තමයි යන්නේ. ඒකෙන්ද විනාඩි 30ක් විතර ගියා. ඔය පේන ඇති වලට මේ හරියට ටිකක් කාම් මොහොතේ උනාට පොඩ්ඩක් ගැස්සෙනවා ඉතින්. කොහොම හරි අපි පැය භාගයක් විතර ස්පෙන්ඩ් කරලා කොහොම හරි ඔන්න අපි අමාරුවෙන් කොහොම හරි බෝට් එකේ ආවා කොහොම හරි ඉදිබුෂි අයිලන්ඩ් එකට. ඉදිබුෂි අයිලන්ඩ් එකේ ඉතින් ගොඩක් තියෙනවා shopping කරන්න. කියන්නේ බැංක් එක හොස්පිටල් ගොඩක්ම තියෙන බැංක් එක තමයි මේ පැත්තේ. මම හිතන්නේ බා ඇටෝල් එකේ තියෙන මේන්ම සිටි එක. ඒ කියන්නේ අර අගනුවර කියලා අපි කියන්නේ සාමාන්‍ය. ඉතින් බා ඇටෝල් කියන එකේ අගනුවර විදිහට තියෙන්නේ ඉදිබුෂි කියන අයිලන්ඩ් එක. එතකොට මේකේ බැංක් එකම ඔක්කොම තියෙන අපි මේ ඉන්නේ BML බැංක් එකේ. පොඩි වැඩක් තිබිලා අපිට යන්න උනා නේද? ඔව්. ඉතින් අපි බලමු ඉතින් අපි අද මොකද කරන්න කියලා නේද? ඔව් මේ තියෙන මේන් ජැටි එක යාලගේ ඉදිබුෂි එකේ මෙතන තමයි එන්ට්‍රන්ස් එක තියෙන්නේ. ඉතින් ලස්සනයි. අපි ඉතින් අද යන්නේ ඉදිබුෂි එකේ විස්තර අරගෙන පොඩි වීඩියෝ එකක්. මේක ඉතින් අපි shopping කරන්න එහෙම ගියා නේද? ඔව් අපිත් එක තව යාළුවෝ දෙන්නෙකුත් ඇවිල්ලා හිටියා නේද? ඔව්. අපි ඔක්කොම පොඩ්ඩක් ඉතින් ඇවිද්දා අයිලන්ඩ් එකට. ඉතින් ඒ යන ටයිමේත් හොඳටම වැස්සයි තමයි පේන කුඩත් අරගෙන ඉතින් යන නැවිදින්න. මෙහෙ දෙල් ගස් ඉරන් තියෙනවා බලන්නකො. හොඳට දෙල් එහෙම හැදිලා එහෙම තියෙනවා. පැපොල් ඒ වගේ ගසුත් තියෙනවා ඉතින් මෙහෙ. මෙහෙ ගොඩක්ම ජීවත් වෙන්නේ මුස්ලිම් අය. මෙයාලා ගෙවල් එහෙම. අපි මුලින්ම ආව ගාම කරේ කන්න යන්න තැනක් බැලුව එක. මොකද මේ අපි හොඳටම බඩගින්න තමයි හිටියේ වෙලාවේ. ඔන්න ඉතින් මේ අපි යන අතරේදී අපි බලන්නේ මේ හොඳ රෙස්ටුරන්ට් එකක්. හැබැයි අර අපේ ඉස්සරහින් යන යාළුවෝ දෙන්න කිව්වා හොඳ රෙස්ටුරන්ට් එකක් තියෙනවා කියලා කලින් ඇවිල්ලා එතනට ගියා කියලා නේද? ඔව් මෙහෙ ලස්සන තැන් තියෙනවා ඉතින් ගොඩක් රෙස්ටුරන්ට්ස්. එයාලා ඒකට කලින් ගිහින් තියනවා කිව්වා කෑමෙම හොඳයි කියලා ගොඩක් රසයි කිව්වා. ඉතින් අපි ඒ පැත්තට යන්න කියලා අපි තීරණය කරා. අපි අද යන්නේ මේ ඒක හොයාගෙන. මෙහි තියෙන විශේෂත්වය තමයි මෙහි ඔය ස්ට්‍රීට් කියලා තියෙන ඔන්න ඔය වගේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ අපේ රටේ තියෙන වගේ නේ පොඩ්ඩක් වෙනස්. මෙයාලගේ ලොකු පාරවල් නැහැ. තියෙන්නේ මේ මෙන්න මේ වගේ පාරවල්. එක එක පටු මගවල් වගේ තියෙනවා. ඒ කියන්නේ ඔක්කොම අර මේ සිටි එක කියන්නේ සිටි එකම තමයි කියන්නේ. පාරවල් පොඩි වල ලොකුට හදලා නැහැ. මේ තියෙන්නේ එහෙ ඉදිබුෂි එකේ තියෙන ඉස්කෝලේ තමයි මේ තියෙන්නේ. ඔව් ලොකු ඉස්කෝලයක් එක. ඔව් ඒක ටිකක් ලොකු ඉස්කෝලයක්. ඉතින් ගොඩක් අය මම හිතන්නේ මේක ඉස්කෝලේට එනවා. ඉතින් එහෙම ඇවිදගෙන ඇවිල්ලා රෙස්ටුරන්ට් එකටත් කොහොම හරි ආවා. මේකේ නම තමයි සෝබාස් කිචන්. ඉතින් අපි කෑම ඕඩර් කරලා ඉතින් කෑම එකක් බලාගෙන හිටියා. මේ තියෙන ඉතින් මේ රෙස්ටුරන්ට් එක ඔයාලට පේන විදිහ. හැබැයි අපිට කෑම ඕඩර් කරලා පැය භාගයක් විතර ඉඳගෙන ඉන්න උනා. ඉතින් අපේ වෙලාවෙ ඉතින් කතා කර කර එලා හරිම මේ වැස්ස හොඳට මෙලිය වැස්ස තිබ්බා. ඊට පස්සේ මේ අපිට රිසයින්ට යාළුවෝ දෙන්නගෙන කෑම එක ඇවිල්ලා තිබ්බේ. හැබැයි අපේ කෑම එනකන් චුට්ටි වෙලාවක් ඉන්න උනා.
ඉතින් අපි දෙන්න කැම කෙනෙක්කම් බලාගෙන හිටියා. එන්න මම. ඉතින් අපේ කෑම එක එන්න ලේට් වෙන හින්දා අපි ඉතින් යාළුවෝ දෙන්නට එයාලට කන්න කියලා කිව්වා. එයාටත් ගොඩක් බඩගින්න තමයි ඉඳලා ආවේ. මොකද අපි උදෙන්ම තමයි ආවේ මේ අයිලන්ඩ් එකට. ඒතර අපිට එහෙන් කෑම කන්න නැතුව තමයි මෙහෙන් ඇවිල්ලා මෙහි කෑම ටෙස්ට් කරන්න ඕනේ ඒත් එක්ක හින්දා තමයි අපි මෙහෙට ආවේ. කෑම කොහොමද කියලා බලන්න. ඉතින් එයාට පොඩිම කන්න කිව්වා. ඉතින් ඒත් එක්කම අපේ කෑම එකත් ඇවිල්ලා තිබ්බා. මේ ඉතින් ඇත්තටම රහයි මම අපි නාසි ගුරන් එකක් තමයි ඕඩර් කරේ. ඇත්තටම රසයි. මේ හොඳට තිබ්බා කෑම එක. මේ වෙලාව එක මතක් කරේත් කටට කෙලෙනවා වගේ. එතනයි හයි රසයි එක. ටේස්ට් එක ඉතින් අපි කාලා අපි ඇවිදගෙන යනවා ඊළඟට අපි මොකද කරන්නේ කියලා. මහානාද ඊළඟට තියෙන්නේ කියලා බලන්නත් එක්ක. වටපිටාව බල යනවා. අපිට ඔය යන ගාම මේ ගිරවෙක් හම්බුණා. ඔය බලන්නකෝ. එයා කතා කරනවා එහෙම. ඒ ගෙදරම මේ මං හිතන්නේ මම එදා තමයි දැනගත්තේ මෙහෙ එහෙම ගිරව් කුරුළු වර්ගයක් ඉන්නව නේද කියලා. කියන අපේ සාමාන්‍යයෙන් අයිලන්ඩ් එක ගිරව් එහෙම අරටු කෙනෙක් අපිට මෙහෙ දකින්න හම්බුනේම නැහැ. ඒ ගිහින්දා. අපි ඔය මේ ඉස්සරහට ඇවිල්ලාගෙන මේ යනවා ඉතින් ඊළඟට අපි මේ අපිට ඕනලා තියෙන බඩු ටිකක් ගන්න. ඒව ගන්න හොඳ මේ ෂොප් එකක් තියෙනවද කියලා බලන්න තමයි අපි ගියේ. මෙහි තියෙන පල්ලිය තමයි මේ තියෙන්නේ. මාර ලස්සන හැබැයි තනිකර නිල් පාට තියෙන බිමරල්ල තියෙන. ටයිල්ස් වලින් හරිම ලස්සනයි ඉතින්. අපි ඒත් පහු කරගෙන මේ ආය යන්නේ ඉස්කෝලේ පැත්තට. මොකද ඉස්කෝලේ පහු වෙලා තමයි තියනවා කිව්වේ සුපර් මාකට් එකක්. මොකද ඒකට අපිට පුළුවන් ඒක පොඩ්ඩක් ගිහලා මොනවද තියෙන්නේ කියලා බලන්න. ඒ විස්තර වලත් බෙදා ගන්න. ඉතින් අපි යමු ඒ. ඔන්න ඉතින් යාළුවනේ අපි හොම ඇවිත්ගෙන ඇවිල්ලා සුපර් මාකට් එකට ආවා. ඉතින් අපි බලමු මොනවද මේ සුපර් මාකට් එකේ තියෙන්නේ කියලා. අපි අද මොනවද ගන්නේ? ආයෙ මොනවද? කොත්තුමින් ගන්න. කොත්තුමින් කීයද? දැන් ඔක්කොම යනකම් ඇති නේද? කීයද කියන්නේ? 10. පන්නන හොඳ නෑ. ඇයි 8ක් ඇති 10ක් ගන්න. 8ක් ඇති. ඇයි කන්නම නෑ. Agak. Ini jadi baik ini. Bulan ini nanti juga. Iya, ini jadi ini. Siapa sih? Gudang mana? Kayu ada mati. Kayu baru. Waduh, tiga. Okay. Mana tiar tu? Ini sepahai apa? Oh. Ini hot jolly mana? Pahai. Ini tiga mana hari agam? Tola hari baik. Yogurt kan? යාර මං කන්න ආස නවා කන්න ආසයිද? එමෙහෙට ගිය. ඉස්සරට. ඕන් ඉතින් අපි වහම ඉතින් බඩු තෝරලා ඉස්සරහට ගියා. අපේ වයිෆ් ඉතින් ඕන දේවල් හදා ගන්න ඔයාගේ කාට් එක. මැගි. මේ අපේ රටේ නැති ඒවා තියෙනවා දැන් මේ බ්‍රෑන්ඩ් එකේ. තියෙනවනේ. Maldives rupiah ni kita hai. ඒක කීයද කියලා? Maldives rupiah වලින් 10ක් වෙනවා. Okay. මේ සුපර් මාකට් එකේ ගොඩක් අයිටම්ස් වල ප්‍රයිස් ගහලා තියෙන ෂෙල්ෆ් එකේ. ඒවට අර මේ ඒ වගේ පැකේජ්ස් වලට ගහලා නැහැ. ඉතින් මේ අපි එතකොට අපිට ඒකේ ප්‍රයිස් එක දැනගන්න ඕනේ කැෂ් එකෙන් තමයි. ඒක අපේ වගේ මේ බඩු ගොඩක් දැක්ක ලංකාවේ බඩු තිබ්බ එක රටවල බඩු තිබ්බා. තිබ්බ ඉතින් මේවට අපි අපිට මේ වෙලාවේ අපිට අවශ්‍ය මේවා ටික තමයි අපි මේ වෙලාවේ ගත්තේ. මෙන්න ටියරක් තියෙනවා.
ටිකක් ප්‍රයිස් කියලා. එක දාගන්න නැහැ මේකේ. මෙන්න මේක වෙනවා. ඒක. මේක වෙනවා 38ක්. 38ක් කියලා. මේක ඩොලර් දෙයක් දාලා. Yes. හැබැයි ඒක නෝ තමයි. Same price. මෙන්න මේවත් ඊට ඕන මම අපිට ගන්න ඕන දේවල් ගොඩක් තියෙනවා. ගොඩක් මේ ඩියෝඩ්‍රන්ට්, ෂැම්පූ, පර්ෆියුම්, ක්‍රීම් වර්ග මේ වගේ ගොඩක් අයිටම් ඉතින් මෙහෙ තිබ්බා මේ සුපර් මාකට් එකේ. ඉතින් අපිට මේ වෙලාවේ අවශ්‍ය මේවා තමයි අපි ඉතින් ගත්තේ. මේවන්ක අපි ඩියෝඩ්‍රන්ට්, ක්‍රීම් වර්ග අපි ගෙනියපේවා තිබ්බේ ඒවා තියෙද්දි අපි ආයෙ වෙනම ගන්න කියන අපිට ආයෙ ඕන වෙනවත් ඇවිල්ලා හරි ගන්න පුළුවන්. නැත්නම් අපේ හොටෙල් එකෙත් මේ වගේම ෂොප් එකක් තියෙනවා. ඒකෙන් උනත් අපිට ගන්න පුළුවන් හින්දා අපි ගත්තේ නැත්තේ. මේ තියෙන තව විශේෂ දෙයක් තමයි අර ක්වොලිටි බඩු අපිට ගොඩක් දකින්න හම්බුණා. අපි ගත්ත බ්‍රෑන්ඩඩ් ඒ වගේ කියන්නේ Nivea, Enchanted, Dove ඒ වගේ හොඳ ක්වොලිටි බඩු ටිකක් තමයි තිබුණේ. හොඳ ක්වොලිටි අයිටම්ස් ටිකක්. මෙදී බොඩි වොෂ් Dove ඒක 105යි. 25 කියන්නේ 2500ක්. අපි අරගත්තේ මේක මම ගත්තා හරි ඉවරයි. පතික තියෙනවා. මෙහිදී අපිට ගන්න මොන විශේෂම දෙයක් තියෙනවා. ඒ තමයි මේ හැපි කට් චීස් අපි හැමෝම අහලා තියෙන දෙන්නේ. පොඩි කාලේ ඉඳලා අපේ කට්ටිය. ඉතින් මෙහි ඒකේ ෆ්ලේවර්ස් කීපයක් අපිට හම්බුණා. ලයිට් ෆ්ලේවර්ස් එකෙන් එතකොට ඒක තිබුණා, ස්පයිසි ෆ්ලේවර් එක තිබුණා, ක්‍රීම් ෆ්ලේවර් එකකින් කියලා අපිට වර්ග තුනක්ම හම්බුණා. මේක ඇත්තටම මම ලංකාවේ නම් ලොකුවට දැකලා නැහැ මෙහෙම තියෙනවා. අපිට අර එක චීස් එකයි එන්නේ. මේ ෆ්ලේවර්ස් තියෙනවා. ඉතින් අපි මේ ෆ්ලේවර්ස් තුනම ගත්තා. try කරලා බලන්න. ඉතින් අපි සුපර් මාකට් එකෙන් එළියට වෙලා එන අතරතුරේ අපි දැකපු දෙයක් තමයි එළවලු වගා කරලා තියෙන පාර දෙපැත්තේ. හරිම මෙයාට ඉතින් ඉඩ ඇත්තටම අඩුවෙන් තියෙනවා අයිලන්ඩ් එකක් නිසා. ඉතින් ඒ අඩු ඉඩේ වුණත් එයාලා try කරලා තියෙනවා මොන හරි වගා කරන්න තියෙන ඉඩෙන්. මේ ඉතින් අපි දැන් ඔය යන පාරේ තව ඉතින් පොඩි ෂොප්ස් තියෙනවා දෙපැත්තෙම. මෙයාලගේ පාරවල් නම් කාපට් කරලා ඒ වගේ ලොකුවට හදලා නැහැ. වැඩිම තමයි තියෙන්නේ. ඒ වගේ ඉතින් මේක මේ හැම අයිලන්ඩ් එකම තාම හදාගෙන යන ගමන් තියෙන්නේ. තාම ඩෙවලොපින් ස්ටේටස් එකේ තමයි තියෙන්නේ. ඉතින් මෙහි අර අපේ ස්ටෑන්ඩ් තියෙන වගේ බස් ස්ටෑන්ඩ් ඒ වගේ තියෙන වගේ මෙහි ඉතින් බෝට් එකක් එනකන් අපිට ඉන්න කියලා වෙන මෙයාලා හදපු ප්ලේස් එකක් තියෙනවා. හැම අයිලන්ඩ් එකකම අපිට මේ වගේ ප්ලේස් එකක් බලා ගන්න පුළුවන්. මෙතන ඉතින් ලොකු බංකු එතකොට පුටු සහ ඔන්චිලා වගේ දේවල් එයාලා අතුලත් කරලා තියෙනවා මේ වගේ තැන්වල. ඉතින් එතන තමයි අපි විවේකීව ඉන්නේ. What I mean, me can get the boat पे आए. ඒකෙන් නම් කතා කරලා कहानी मन करी खता करना. ඒක හරිම exciting moment එකක්. हाँ? යා. What? ඔබ කැමේක පපයි. ඔබ කැමේක ඔබ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් කන්න බැරි වෙද්දී අපිට ये टग्गल दवल्ट කෑමත් ගත්ත ගිනියන්න. අරකට අපි එළියට එනකොට අපි දැක්කා මෙහි තියෙනවා අර ඩොමෙස්ටික් බෝට්ස් කියලා જાතියක්. ඒ කියන්නේ දූපතෙන් දූපතට එන්න මෙයාලා ගාව තියෙනවා අර අපේ
දුර ගමන් සේවා බස් තියෙනවා. ලොං ට්‍රිප් යන බෝට්ස් වගේම ෂෝට් ට්‍රිප් යන බෝට්ස් උත් තියෙනවා. මේක ලොං ට්‍රිප් යන කොයි යන්නේ අපි දැන් මේ දකින්නේ. ඕක පැය කිලෝමීටර් 60 70ට වගේ යනවා. ඕ වගේ මාළි ඉඳන්ම අනිත් හැම අයිලන්ඩ් එකකටම යන්න එයාලගේ රූට්ස් තියෙනවා. ඒවට අපිට ඉතින් බුක් කරන්න පුළුවන්. අපිට එහෙම එක එක කම්පැනිස් වගේ තියෙන යාට. ඉතින් ඒක අපිට කියලා බුක් කරගන්න පුළුවන්. අපිට අංගලාව දවල්ට කෑම ගන්න මොකද අපේ එන බෝට් එක චූට්ටක් පරක් වෙනවා කියලා කිව්වා. අපි දැන් ආයෙත් රෙස්ටුරන්ට් එකේ නේ. මේ දින වල පේන මේක හොල් එක හරි ලස්සනයි. ලස්සන ඒරියස් තියෙනවා. ඒවත් අපි දැන් බලමු එහෙම ෆ්‍රන්ට් සයිඩ් එක. අපි යන්නේ කොහෙද ඉතින්? අපේ යාළුවෝ දෙන්නත් අපිත් එක්කම තමයි. ඉතින් අපි මේ රෙස්ටුරන්ට් එකට ඇවිල්ලා කියලා අපේ වෙලාවෙත් එද්දිත් බඩ පිල්ල තිබ්බේ. අපි දවල්ට මොන හරි කාලයක් කිව්වට බලන්න බෝට් එක 3 වගේ වෙනවා කිව්වේ. ඉතින් ඒ ටයිම දෙකමාර වගේ. ඉතින් අපේ වෙනට මොන හරි දෙයක් හමු කියලා කට්ටිය ඔක්කොම එකතු වෙලා ආවා. මේ වල දකින්නේ අර අපි අර ඉස්සෙල්ලා ඩොමෙස්ටික් ට්‍රාන්ස්පෝර්ටේෂන් එකේ තියෙන. අනේ ඒ වගේම ඒකටම අදාළ වෙච්ච එයාලගේම තවත් වර්ගයේ බෝට් එකක් තමයි මේ තියෙන්නේ. මේකත් ලොං ට්‍රිප් තමයි යන්නේ. ඒකෙන් තමයි යන්නේ ඊළඟ අයිලන්ඩ් එකට. මෙයාලා අයිලන්ඩ් එකට නවත්තා. මොකද අපි කෑම අපිට හම්බුණා. මේකත් හරිම ලස්සනට යාලා සර්ව් කරලා තිබුණා. අපේ යාළුවා නම් ඕඩර් කරලා තිබුණේ කොත්තුකුයි රයිස් එකකුයි අපිට තිබුණේ පපඩම් මේකවත් හැමතැනම හම්බ වෙනවා. ඉතින් අපි ඔන්න කෑම කන්නයි හදන්නේ. කෑම නම් ඔක්කොම රසම රසයි. හොඳටම තිබුණ කෑම එක. ඒ පෝෂන් එකත් හොඳයි. කොත්තුවේ පෝෂන් එකත් හොඳයි කියලා අපේ යාළුවෝ කිව්වා අපිට. හැබැයි රයිස් එකට වැඩි කොත්තුව ටිකක් ගණන් වැඩි වුණා. ඒක සාමාන්‍යයෙන් මට මතක දිහට ඒක 280ක් විතර වුණා කොත්තුව. ඒ කියන්නේ සාමාන්‍ය රුපියල් 5000ක් විතර වුණා කොත්තුව. අපිට රයිස් එකට නම් ගියේ 90ක් වගේ නේද? 90ක් කියන්නේ රුපියල් 2000ක් වගේ තමයි. අපි ඉතින් ටිකක් ඉක්මනට කෑම ගත්තා. මොකද අපිට කෝල් එකක් ආවා අපේ බෝට් එක ළඟම එනවා කියලා. අපි ගන්න. ඉතින් අපි ටක් ගාලා ලන්ච් කරගෙන ඇවිල්ලා අපේ බෝට් එකට ගොඩ වුණා. ඔන්නද අපි යන්න යදන්නේ ඉදුමුෂි අයිලන්ඩ් එකේ ඉඳන් අපේ රීති අයිලන්ඩ් එකට අපි හෙගිහිල්ලා බලමු අපි ගත්ත බඩු මොනවද කියලා. අද එනකොට අපිට හම්බුනේ අපි මෙච්චර කාලයකට එක්ස්පීරියන්ස් කරපු වර්ස්ම සී එක. රැල්ල කියන්නේ හොඳටම අපිට එන්න හම්බුනේම නෑ එක ස්පීඩ් එකකින්. බෝට් එක ගොඩක්ම උඩ තමයි තිබුණේ නේද? ඕ අම්මෝ මම හරිම නර්වස් වෙලා හිටියේ. කොයි වෙලාවෙ මට වොමිට් වෙයිද කියන එකකින් තමයි හිටියේ. හරි ගයිස් අපි අද ගිහින් අපි ගත්ත බඩු තමයි අන්ත අපි පෙන්නන්න යන්න. අපි බලමු මොනවද අපි ගත්ත බඩු. අපි දැන් බලමු දැන් අපි අද ඉතුරු කීයක් වෙලා තියෙනවද? අපි ගෙනිච්චා මොල්දින් රුපියල් 2000 ගෙනිච්චනේ. ඔව්. අපි රුපියල් 2000 ගෙනිච්චා. අපි දැන් බලමු කීයක් ඉතුරුද කියලා. මේ දින ඉතුරු. 10යි 10යි 20යි 20යි 40යි 90යි. අන්තර අපිට 90යි ඉතුරු. මේක 1910ම ගිහින්. ඔව්.
ඉතින් අපි ගත්ත බඩු මොනවද හැබැයි අපි ඩොලර්ස් අරන් ආවනේ අපි ඩොලර්ස් අරන් ආවා බැංකුවේ දැන් බලමු ඒකට අපිට කිව්ව කොස්ට් එක බිල් එකක් තියෙනවා දාගන්න බිල් එක බලමු බිල් එක නෑ හැබැයි මට ගණන් ටික මතකයි මොනවාද ගත්තා දැන් බලමු මොනවද ගත්තේ ඉතින් මේ මොන චීස් එක කරන්නේ මේකෙන් හා නූඩල්ස් අපේ නූඩල්ස් ගත්තා ජාතික ආහාරය ලංකාවේ නම් කොච්චර මේවා 135ක් මේක හලද වෙනවා නේද ඔක 150ක් මං හිතන්නේ මෝල් ඩීල් මේ ලංකාවේ මේකෙන් 6යි ගන්න හයිද ඒ කියන්නේ 150ක් වගේ 135 එහෙ යනම මොකද ඒ වගේ සේල් ප්‍රයිස් එක මේක ඒ කීයද අපි 10ක් ගත්තා නේ දෙකයි තමයි මේක තියෙන එක එතන මේක දිහා බලන්න හයි අටයි නවයයි 10ක් අපි ඒක හොඳ නෝම්ස් කනෙක් හොඳ නැහැ කියලා දැනගන්න අපිට දන්නේ තමයි අපි 10ක් ගත්තේ නැත්නම් අපි 20ක් ගන්න නෑ අපිට මේ හදිස්සියකදී පොඩි බඩේ නකවත් කියලා තමයි ගත්තේ මේක තමයි අපි දෙවෙනි එක මේක හරිම හරි යෝගට යන්නේ ඔව් මේක හරිම රහයි හරිම තමයි හරිම ගන්න හරිම තමයි වෙන මේක එක යෝගට් එකක් වෙන සාමාන්‍යයෙන් රුපියල් 300 ගාණක් මේ ලංකාවේ නම් 300 ඔව් මේ සල්ලි වලින් නම් 17ක් වගේ ඉංග බියතා 8ක් ඔව් 8ක් ගත්තා මේ අතින් නගල ඉරලා මම 8යි ගත්තා අපි අය මොනවද ගත්තේ මේක මොනවද ඩව් එකක් ගත්තා අපිට අපි ගත්ත ඩව් එකක් මේක 1 ලීටර් එකක් පොඩි වර්ෂයක් බොඩි වොෂ් එක මොකද අපේ කිව්වන්නගයි මෙහි ඇතුලේ තියෙන ෂොප් එකේ මුටි එක ගණන් නේද මේ ඔව් අපි එකක් ගත්තා ඒක අනුව කරලා මේක අතන වෙලා තියෙන්නේ අපිට 125 කියන්නේ සාමාන්‍යයෙන් 2500ක් වගේ තමයි වෙලා තියෙන්නේ අපිට 1 ලීටර් ඉන්න පවන සමනෙන් ඩව් ඒක ගොඩ ලාභයි ඇත්තටම ඒක ලාභයි මෙහි ගන්නත් ඒක බලන්න ඔව් මේකත් ගත්තා ඊමේ ආට ඩියෝඩරන්ට් එකක් ගත්තා ජීවිතයක් ගත්තා මේක නම් උනේ 13ක් වගේ කියන්නේ 13 කියන්නේ නෑ ඊට 19ක් වගේ ඉස්සයි කොහරි 700 ගණක වෙන්න මට මතක නෑ ඊට පස්සේ ඩෙටෝල් සෝප් ගත්තා ඔව් සෝප් හරි මං කියේ හතක් ගත්ත කියලා මේකෙන් සිත් දෙකයි සෝප් මේකෙන් එකක් මේ ටුට්ටක් ගණන් මම දැන් මේක 9ක් විතර වුණා මේක එකක් 6ක් විතර වෙනවා මේක ලාභයි නේ මේක 6ක් වෙලා ඔව් ඒකෙන් තුන 6යි මොකද අපිට සබන් අඩුපාඩුවක් තිබෙන්නේ අපි ගත්තා ඒක අපි ආසම දෙයක් ගත්තා අපි ඉතින් පොඩි කෙනෙක් ඉඳලා කන එකක් තියෙනවා හැපි කා මේක ඇත්තටම මෙහෙ තමයි මම දැක්කේ මේ බ්‍රෑන්ඩ් වගේ වෙලා තියෙනවා ඒකේ කැටගරිස් වල ඔව් ඉතින් අපි ටෙස්ට් කරනවා නේද අපි ගත්තා මේ හැපි කාව මේක ගොඩක් සැරයි වගේ මේ ගොඩක් චිලි තියෙන එක මම චිලි වටාසින් මේක ඔව් ඒක පේනනේ ඒක කරන්නේ ඊට මේක තව වර්ගයක් ලයිට් කියලා ඒකත් මේකත් රහයි මේකත් අපි ගිය පාරට කරා අපි රෙඩ් එක මේක වර්ගයක් මේ තව වර්ගයක් මේ තව වර්ගයක් ලංකාවේදී දකින්නම් මේ ක්‍රීම් කලර් මේකට රහයි ඒක ක්‍රීම් කියලා මේකත් රහයි මේ දෙක අපි try කරලා තියෙනවා මේක අපි ගෙනාවේ try කරලා බලන්න ගොඩක් වැතර ඇති ඒක ඉතින් අපි ඔක්කොම එකෙන් ගත්තා චීස් රෝල් දුන්නට පහයි මේ චීස් රෝල් පහට උනා අපිට 133යි තිබ්බේ කියන්නේ ඈ ලාභයි ඔව් එක කටසේ ගන්න ලංකාවේ නම් ගන්න නෑ 800 ගණක් වෙලත් නෑ එකක් මේකට මේ ටික කොහමද 3000ක් වත් වෙලා නෑ මේ ටික ලාභයි නේ මේ ලංකාවේ මම හිතන්නේ මේක 10700ක් වත් වෙනවා ඇති මේක එකක් ගන්න හැපි කවුවේ පොඩ්ඩක් මොකද මම හිතන්නේ මෙහෙ ඔක්කොමලා මේ වගේ චීස් රෝල් ගන්නන්නේ ඔක්කොම ඩුබායි වලින් මම දන්නේ ලංකාවෙන් නෙමෙයි මෝල්ඩිව්ස් වලට දෙකෙන් දෙක ගණන් අඩු ලංකාවේ ඉන්න ගණන් වැඩි ටික ඒ චීස් රෝල් පහම ගත්තා ටෙස්ට් කරලා ඔව් අපි ඊට පස්සේ පොඩි පිටිකේ හිටවම අපි ඉතින් බඩේ ඉන්නේ අපේ හිග කෑවා අපිට ඒවට මේ කියන අපි පොඩක් කෑම ටෙස්ට් කරන්නත් එක කියලා මෙහෙටත් අපි කෑම අරන් ආවා ඔයාලා දෙන්නම අපි ගෙනාවා දැන් බලමු ආගෙන කියලා මේක නම් සබ්මැරින් නෑ අපි කාලෙම රිවිව් එකක් දෙන්න අපි කලින් කද හරි රිවිව් එකක් දෙන්න මේ සබ්මැරින් නෑ මේක ඇවිල්ලා චිකන් ෆ්‍රයිඩ් රයිස් එකක් හැබැයි මේ හැම එකටම මෙයාලගේ පපඩක් ඔයාලා මම හිතන්නේ
කල්චර් ඔයාලගේ හැම කෑමම කාර්යය. ඒක නේද පුරුදු දෙයක් මේක පොඩ්ඩක්. ලොකු දෙනවා. ඒක නා ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්. මේ අතන ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් මේක හම්බෙන්නේ මේ සබ්මැරින්. සබ්මැරින් එකට. මම හිතන්නේ පපටම කියලා තියෙන නෑනේ. අද මත වෙලා. ඔව් මේක තමයි. නැත්නම් ඒක. වෙන ලොකු මල්ලක් දෙනවා නේ. ඔව්. ලොකු මල්ලක් දෙනවා නේද? ඉතින් මත වෙන්නේ. කොහොමද කියන්නේ? මේ ඔය ෆයිට් රේසන් එක නෙමෙයිද? කොත්තු දොනන් fried rice. rice. හොඳනේ අර ගම්තරේ. කොමාරි ටිකක් මේ වෙනකොට ඉතින් හැබැයි අපි එක එක දේවල් කෑමත් එක්ක යන්නේ. ඔපි කෑමි ඉතින් ඒකට මේ විදිහට try තමයි. කරන්න කියලා ගෙනාවා. කෑමල ටේස්ට් එක අපි කියන්න මොනේද පස්සෙලා. ඔපි කියන නෑ ඇත්තටම මේ කැමරට හරිම නහරි. ඉතින් අපි කොහොමද අපි ගත්ත පාර ටික කාලෙ පෙන්නාවේ. ඉතින් ලොකු දෙයක් ගත්ත එක අපිට අවශ්‍ය වෙන ටිකම කියලා ගත්තේ. අද බෝට් එක නම් හොඳටම ඩේන්ජරස්. අපි එනකොට මොහොඳ හොඳටම එන්න අමාරුයි අතන බෝට් වලට. මට වොමිට් වෙන්නත් ඔය ගියා කැනඩා හරි. ඒ කියන්නේ බෝට් එක උඩ යනවා හැමෙලෙම නේ. ඔව්. දැන් බොහොම අමාරුයි තමයි බෝට් එක ටිකක් වේගින් ආවෙන්නේ හැමිට තමයි තාවේ. ඔව්. දෙකෙන් පොඩ්ඩක් වෙලා ගියා ඉන්න. ඔව්. ඉතින් ඔයාලා කොපි අපේ ඉතින් ගොඩක් දැන් අපි සබ්ස්ක්‍රයිබ් කරාට ඉතින් අපි සබ්ස්ක්‍රයිබ් කරන්න නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න අපේ හැම දෙයකට එකතු වෙන්න ෂෙයා කරන්න කරන්න. හයි. thank you හැමෝටම